ආයෙසරයක් බය වුණොත් එහෙම නම් ඉවරයි. සෝරි මං හිතුවේ නෑවා බය වෙයි කියලා. ඕ මේක නිකන් අමුතුයි වගේ කියලා හිතෙන්නේ නැද්ද? ඔව්. ඔක්කොම ඔය වගේ තමයි. මේකේ තේරුම මොකද්ද? තේරුම තමයි වගේ ටොම් සියා හිටපු තත්ත්වේ. ඔයා මේ ළඟදී ග්‍රෑන්ඩ් පාට එහෙම කතා කරේ නැද්ද? නෑ කතා කරේ නෑ. සති දෙකකට කලින් කතා කරලා තමයි මේක හොයලා දෙන්න කිව්වේ. මට නම් තාම තේරෙන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද කියලා. එක එක ඒවා ගොඩක් තියෙනවනේ මේකේ. මාත් කීප සැරයක්ම උත්සාහ කර බැලුවා Google එකේ හැම පාරම එන්නේ green drum කියලා. මොකක්ද ඒකේ තේරුම? ඔව් ඉතින් ඔයාට පොත් තියෙන ලොකු බිල්ඩින් එකක් තිබ්බනම් කොච්චර හොඳයිද? තව කරදර කරන්නේ තිදුවකුත් ගෙදර හිටියනම් කොච්චර හොඳයිද? හරි. මම ලයිබ්‍රරි එකේ බලන්නම්. හරි ඔයාට උදව්වක් ඕනේ වුණොත් මට කියන්න. ඔයා දන්නවනේ මං ගැන. වෙන කෙනෙක්ට උදව් වුණ වෙලාව වගේ. ඔව්. Best ever sunlight. දැන් රුපියල් 320යි. තොග අවසන් වන තුරු පමණයි. ඉතින් මොකද්ද විශ් එක? ෆිෂ් එකක් නෑ? එහෙම වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මට වචනයක්වත් ඇහුන්නේ නෑ. අමුතු සද්ද ටිකක් තමයි ඇහුනේ. තව යකෙකුත් හිටියා නේද? මේ විශ් එක දැන් එන්න අමාරු වෙනවා. විශ් එකක් නැතුව අපි කොහොමද මේ වැඩේ කරන්නේ? අපි පටන් ගමු හොඩුවවල් වලින්. දැකපු ලෝගෝ එක මොකද්ද? මං හරියට දන්නේ නෑ. ඒ වගේම මේ අතුර මොකද්ද කියලාත් මං දන්නේ නැහැ. ටෙම්පල් එක? මේ තියෙන්නේ ඒක නම් ලස්සනයි. හැබැයි එමරල්ඩ් වල එකක් නෙමෙයි. ඒක නිකන් ට්‍රොපිකල් වයිබ් එකේ එකක්. ඉන්න අපි බලමු. මොකක් හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. Beautiful temples with mini temples. මේ වගේ එකක්ද? අර තියෙන්නේ. What? අරුන්? මේක ගැන මම ටිකක් දන්නවා. මේක තියෙන්නේ බැංකොක්, තායිලන්ඩ් වල. ඒක අපේ බැක්යාඩ් එකේ නන් නෙමෙයි. ඒ කියන්නේ දැනටමත් මේක අවුල් වගේද? නැතුවත් ඇති. අර තිබිච්ච හෑන්ඩ් මූව්මන්ට්ස් මොනවද එතකොට? මොකක් හරි සාම්ප්‍රදායික තායි ඩාන්ස් එකක්වත්ද? ඔයා කරදි නම් ඩාන්ස් කරනවා වගේ. මට නම් හිතෙන්නේ ඩාන්ස් එකකට වඩා සයින් ලැන්ග්වේජ් එකක් වගේ. සයින් ලැන්ග්වේජ්? ඒක තමයි ඔයාට විශ් එක ඇහුන්නේ නැත්තේ. ඒ කියන්නේ විශ් එක කරපු කෙනා කතා කරනව වෙනකොට ඒසෙල් තමයි පාවිච්චි කරන්නේ නැත්තේ. ඒ කියන්නේ අපේ විශ් එක අංගෙ නැති කෙනෙක්. නැත්තම් ඒ භාෂාව දන්න අපිට කෙනෙක්. කරන් තියෙන අය කිව්ව දේ දැනගන්න එක. මේ කොයි හරි ඒසෙල් ගැන තියෙන පොත් තියෙන්න ඕනේ. ඕක ගැන දන්න කෙනෙක් ඉන්නවා. සෙබස්ටියන්. සෙබස්ටියන් සයින් ලැන්ග්වේජ් එයාගේ දන්නවද? කසින් කෙනෙක් ඉන්නවා කන් ඇහෙන්නේ නැති. මෙයා යත් එක්ක කතා කරන්නේ සයින් ලැන්ග්වේජ් වලින්. ඔයා හිතනවාද සෙබස්ටියන් අපේ විෂය කියලා? මන් දන්නේ නෑ. විෂන් එකේ දකපු අත්වලට මේවත් ගැලපෙන්නේ නෑ. හයි සබ්. තෑන්ක්ස් අපිට උදව් කරන්න පුළුවන් කිව්වට. ඒක තමයි මාත් කියන්නේ කිව්වේ. මොකද්ද මේ ඔය අඳින්නේ? මේක මේ කාසල් එකක්. මගේ D&D ගේම් එකේ තියෙන. මේකේ තියෙන හිරකූඩු වල තමයි ඩ්‍රැගන්ස්ලා හිර කරලා තියෙන්නේ. ඔයාගේමද කොමික්ස් වලට කියලා. මොකටද ඉතින් එක දෙයකට විතරක් ආස වෙන්නේ? ගොඩක් දේවල් කරන්න තියෙන්නේ. නියමයි. එහෙනම් අපි පටන් ගමුද? මම හරි. හොඳයි. ප්‍රාර්ථනා කරනවා එයාලා කේක් හැට් එකක් ඕනි කියලාද? අහන්න මට හිතන විදියට මෙයා ප්‍රාර්ථනා කරලා තියෙනවා කවුරු හරි අහුම්කම් දෙන්න කියලා. ඉතින් ඔයාලා මට කියන්නේ නැද්ද කවුද?
Uanya. Drew him. Uanya. Drew him. Uanya. ඔය වෝකල් වෝම් අප් එකත් මට හිතුණා ඔයත් සිංගර් කෙනෙක් කියලා. Hi Lucy. ඔයත් සින්දුවක් කළා දැම්මතින් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කෙනෙක් වෙයි. නෑ මං සිග කෙනෙක් නෙවෙයි. මම මේ ගේලික් ප්‍රනවුන්ස් කරන හැටි බැලුවේ. ඉන්ටර්නෙට් එකට ඒකට උදව් කරන්න විදියක් නෑ වගේ. මම නම් try කරන්නවත් නෑ. හොඳම දේ තමයි මං හොයාගත්ත ඩ්‍රූයින් කියන්නේ කන්දක් වෙන්නත් පුළුවන් නැත්නම් තැනිතලාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අයිලන්ඩ් වල තියෙන ප්‍රසිද්ධ නගරයක් වෙන්නත් පුළුවන්. කෝකද කියලා හොයාගන්න බෑ. මගේ තාත්තා අයිලන්ඩ් වල හොයන්නේ ඒකද දන්නේ. ඔයාගේ තාත්තා ටවුන් එකක් හොයනවද? මට එහෙම හිතෙනවා. මේක ඇත්තටම ටිකක් අභිරහස් දෙයක්. ඔව් අභිරහස් දේවල් වලට මාත් කැමතියි. එහෙනම් ඔය අපේ තාත්තටයි ගැලපෙන්නේ. ලියම් නේද? මං අහලා තියෙනවා එයා ගැන. ඔව් දැන් එයාට ඕන වෙලා තියෙන එමරල්ඩ් වලින් අපිව යවන්න. අපිව යවන්න ඕන වෙලා තියෙන්නේ හෙටද දන්නේ. එහෙමද? ඒක නම් හොඳ දෙයක් වගේ. Have a nice day Daniel. හරි. සමහර විට හයි ගයිස්. හයි. මං අම්මගෙනුත් ඇහුවා. මෙහෙම කෙනෙක් ඉන්නවනම් අම්මනද ඉන්න විදියක් නෑනේ. මොකද්ද කිව්වේ? එයා කියන්නේ එයා දන්න විදිහට නම් වයසක අයට විතරයි ඔය වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. කොච්චර කිව්වත් සවලක්වත් අල්ලන්න නැති අයත් එහෙමලු. මොකද්ද ඒකේ තේරුම? වසන්ත කාලයට අශ්ව ගාලා සුද්ධ කරන එක. සෑම් ජීවිතේ වැඩි හරියක් කරන්නේ ওই වගේ වැඩ තමයි. කොයි වෙලාවෙ බැලුවත් අම්මට බැන බැන වැඩම කරනවා. ආශෝ ඉන්න හැමෝගෙම ළමයින්ට කන් ඇහෙන්නේ නැතුව ඇති. හොඳයි. මම දැන් ආපහු යන්න ඕනේ. ඔයාලා හිතනවද ඔයාලට ඔය වැඩේ විනාඩි 15කින් ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා? නෑ. අපිට තාම ඇහුන්නේ නෑනේ මේ විශ්ව එක මොකක්ද කියලා. හැබැයි අපිට තියෙනවා අතක තියෙන අතුරු කැරල්ලක්. ඒකේ කීයක නිකන් පැතලි හරියට දැල්ලෙක් වගේ. all right. අපි බලමු අවදානම් වැඩක්. ඒත් අපි හොයලා බලමුකෝ. all right. Keys look like squid. මට නම් තේරෙන්නේ නැහැ ඒ වගේ යතුරුකින් මොනවද ලොක් කරලා තියෙන්නේ කියලා. මාළු එකපාරකට විසඳන්න පුළුවන් එක දෙයයි. ඉන්න මන් දන්නවා යතුරු හොයාගන්න පුළුවන් තැන. මෙහෙම ඉන්න. ඔකේ. මට එන්න විදියක් නැහැ. කෝල් එකක් හරියන දෙන්න. පස්සේ හම්බෙමු. මම වැඩ. මෙතන ලොකු ඒවා තියෙනවා පොඩි ඒවා තියෙනවා. ස්ටොප් සයින් එකක් වගේ එකක් තිබුණා. හරියට මේ වගේද? ඔව් මේක තමයි. මේකේ තියෙන්නේ ඉල්කෝ කියලානේ. මොකක්ද ඒකේ තේරුම? ඉන්න බලන්න. මේ තියෙන්නේ. හරි බලමු. ඉන්න. පේන විදිහට මෙයාලා බර වාහන වලට යතුරු කපන තැනක්. හරියට ෆෝක් ලිෆ්ට් වලට වගේ. ඒත් මේ කාර්යද ෆෝක් ලිෆ්ට් එකක් තියෙනවා. බඩු එහෙට මෙහෙට ආදින කට්ටියට. හරියට වෙස්ට් වගේ. ඒත් එයාලගේ කන් ඇහෙනවනේ. ඊළම කතා කරන්න හොඳයි. හරි. මොන හරි දන්න ඇතිනේ. ෆෝක් ලිෆ්ට් එකක් අපිට ඒව නැහැ. අපි ඒව කරන්නේ තාම පරණ විදිහට. අත්වලින්. කිලෝ 600ක් උස්සන්න පුළුවන් එකක් තියෙනවා නම් මාරයිනේ. ඔයා දන්නවද ෆෝක් ලිෆ්ට් එකක් තියෙන කෙනෙක්ව? වෙස්? ඔව් මන්නම් මේ පැත්තේ ඔය වගේ එකක් තියෙන තැනක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය වගේ ඒවා තියෙන්නේ ෆැක්ටරි වල, shipping warehouse වල. ඔව් ඒ වගේ තැන්වල ඕවා ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕවා ගන්නේ ට්‍රක්ස් වලට බඩු පටවන්නනේ. ඕ මේ රතු පාට එක නම් නියමයි. ටවුන් එකේ වෙයාහවුස් එකක් තියෙනවා. ඒක shipping company එකක්ද? ඔව්. Brian Global Solution Doug and John. Thanks Wes. Thank you. Hey, ඔයාලා කැටලොග් එක. තාත්තේ අපිට ෆෝක් ලිෆ්ට් එකක් ගන්න බැරි වෙයිද? මේ තියෙන්නේ අර ලෝගෝ එක. එහෙනම් මේක වෙන්නේ ප්ලේස් එක. හරියටම කියන්න බෑ. අපි ටිකක් බලමු. ඕකේ. ඔයා මොනවද දැන් කියන්නේ? ඔයා මං කියන්නේ පොඩ්ඩක් අහන්න දාන්න. එයා වැඩිපුර අපෙන් charge කරගන්නවා. ඒත් එයා ජොබ් එක හරියට කරනවනේ. අපිට අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඔයා මේක හරියටම කියන්නේ. අපි එයා වැඩ කරන විදිය දන්නේ නැහනේ. එයා ගැන අමුතුවෙන් දැනගන්න ඕන නෑනේ. එයා කොච්චර කල් මෙතන වැඩ කරනවද? පොඩ්ඩක් තේරුම් ගන්න. ඔයා තමයි ඒක තේරුම් ගන්න. අනේ මන් දන්නේ ඔයාට මං කීයේ තේරෙන්නේ නැහැ. මොකක්ද මේ? ඒයි මොකක්ද උතන වෙන්නේ? පරිස්සමින් ඕන්න බලාගෙන. පොඩ්ඩක් කල්පනා
වැඩ කරන්න කොහනේ? එයා තමයි අපේ විෂය. කොහොමද දන්නේ? ඔයා දැක්කේ නැද්ද? එයාට ඒ සද්ද ඇහුනේ නෑ. අනිත් අයට ඇහුණා. කම්පැනි ඩිරෙක්ටර්. ඩග් ඇන් ජුවන් බර්න් තමයි පටන් අරන් තියෙන්නේ. මේ ඉන්නේ ඩැනා බර්න්, ඇසිස්ටන්ට් ෂිපින් මැනේජර්. මෙයා එයාලගේ දුව වගේ. එහෙනම් අපි විෂයව හොයාගත්තා. ඒ මොකක්ද ඒ විෂයගේ තේරුම? අපිට එයාගෙන් අහන්නත් බෑ අපි ඒසෙල් දන්නේ නෑනේ. සෙබස්ටියන්ට පුළුවන්නේ? එතකොට අපිට එයාට කියන්න වෙනවා විෂයක් ගැනයි ලිඳ ගැනයි. ඔව් නේද? අපිට මෙයාගෙන් අහගන්න විදියක් හොයාගන්න වෙනවා. එතකොට අපිට ඒක ඉගෙන ගන්න වෙයිද? ඒ වගේ තමයි. රූබී මීනා කොච්චර දෙයක්ද ඔයාලා SL ක්ලාස් එකට එන්න කැමති වෙච්ච එක? ඔව් ඉවසිල්ලක් නෑ. ඉතින් කවුද අපේ ටීචර්? මේක නම් වෙන්න බෑ. සෙබස්ටියන්ගේ ක්‍රෂ් එක දෙතකොට දැනා. මුළු පන්තියේ ළමයි ඔක්කොම වශී වෙලා වගේ එයා දිහා බලන් හිටියේ. ඔයා දැක්කද එයා ඇස් වලින් කරපු දේවල්? සෙබ් අනිවාර්යෙන් එයා ගැන හිතනවා. සමහර විට ඒක වෙන්නේ නැති. විශ්ක ඇහුම්කන් දෙනවා නම් කියලා. දැනා සමහර විට හිතනවා ඇති එයා කරන දේවල් එයාට කටින්ම කියන්න තිබුණා නම් කියලා. සමහර දේවල් තේරුම් ගන්න බෑනේ. එයා ඒක දැනගත්තොත් එහෙම මොනවා හිතෙයිද දන්නේ. එයා සෙන්සිටිව් නේ. වැඩේ කියන්නේ මේ විශ්ක කරාම සෙබ්ගේ හිත ගොඩක් රිදෙයි. ඔයාට බැරිද ඒක කලින්ම යට තේරුම් කරන්න? මම නම් ඒක කරන්න. මටත් නම් බෑ ඒක කරන්න. කවුද මේක කරන්නේ? සෑම්. ඕකේ අපි ට්‍රැක්ටර් කොටස විකුණමු. එනවා. හොඳම දේ තමයි එයාට ගිහින් ඇත්ත කියන එක. ඔයාට මේක පුළුවන් සෑම්. හරි මට මේක පුළුවන්. හේ සෙබස්ටියන් කොහොමද ඔයාට? මොකද කරන්නේ? ඇයි එහෙම අහන්නේ? නෑ මම නිකන් අහන්නේ කොහොමද ඔයාගේ වැඩ ටික කොහොමද ඔයාගේ අලුත් විස්තර? විශේෂ දෙයක් නෑ මං හරි එහෙනම් මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා. මම ඒකට රූබිවයි මීනවයි සෙට් කරගන්නවා. හරි එයාලා නෑ. මම මේ අහන්නේ ක්‍රෂ් එකක් ගැන. ඉතින් කොහොමද මං කියන්නේ වා කෙනෙක්ට කැමති නම් ඒත් එයා ඔයාට කැමතිද කියලා හරියටම දන්නේ නැත්නම් ඉන්න මීනට මං ගැන ක්‍රෂ් එකක් තියෙනවා. අපෝ නෑ මීන නෙමෙයි. රූබිට මං ගැන ක්‍රෂ් එකක් තියෙනවද? අපෝ නෑ. ඇත්තටම ඒ ක්‍රෂ් එක තියෙන්නේ ඔයාට වෙන කෙනෙක් ගැන. රූබි ගැනද? එයාට මේක කරන්න බෑ. ඔව් එයාට බෑ. මම මොකද කියන්නේ? අපි මේ ගැන කතා කරමු. ඔව් තෑන්ක්ස් සෑම්. ඔයාට දැන් යන්න පුළුවන්. මොකද්ද මෙතන වෙන්නේ? අපි දන්න ඔයා ඩැනාගේ ඒසෙල් ක්ලාස් එකට යනවා කියලා. එයා හොඳ කෙනෙක් නේ. ඉතින් අනිවාර්යෙන් ඕනි කෙනෙක්ට එයාගෙන හැඟීමක් ඇති වෙන්න පුළුවන් නේ. මං කියන්නේ හැඟීම් තේරුම් ගන්න. ඔයා හිතන්නේ මට ඩේනා ගැන ක්‍රෂ් එකක් තියෙනවා කියලාද? එහෙම නැද්ද? කොහොමද එයා වන්නේ? කතා කරනකොට අයියෝ එයා දිහාම බලාගෙන හිටියේ. හරියට පිස්සු ඇටිලා වගේ. මං ඇත්තටම try කරන්න ඉගෙන ගන්න. මට කසින් කෙනෙක් ඉන්නවා එයාටත් මේ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි වෙලා හරි. තියෙන්නේ.
ඔයාලට හිතුන්නත් එයා මට වඩා වැඩිමල් කියලා. අනික කොහොමත් එයා යන්න නේ ඉන්නේ. යනවා? එයා තායිලන්ත යනවා. ඒ ස්කූල් එකක් තියෙනවා ඩෙෆ් කට්ටියට උගන්වන තායිලන්ත වල. බැංකොක් ඇත්තට? හැබැයි මං හිතන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? තාම එයා ඒක එයාගේ දෙමව්පියන්ට කියලා නැහැ. මං හිතන විදියට එයා ඒ වැඩේට ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඒත් දන්නවනේ සමහර වෙලාවට ගෙදර අය කැමති නෑනේ. ඒක නම් කියලා වැඩක් නේ. එයාටත් එපා කියන දේවල් මහල එපා වෙලා ඇති. නේ? මට නම් නෑ මේක තව ඕනේ. මොකද්ද මෙතන වෙන්නේ කියලා මට කියනවා. ටැක්ස් හෙල්ප් එකට. දැන් මේක හැමදේම තේරෙනවා. දැනට දැන් ඕන වෙලා තියෙන්නේ මුළු ලෝකෙ පුරාම travel කරන්න. ඒ වගේ මේ තැන් වලට ගිහින් ටීච් කරන්න. ඒ වගේ මෙයාට දැන් තියෙන ලයිෆ් එක අත්හරින්න. ඒත් එයාගේ දෙමව්පියෝ ඒකට කැමති නෑ. දැනට නම් නෑ තමයි. හැබැයි මේ විශ්ව කිවිරුණාම එයාලා හයි. ඒ කියන්නේ අපිට එයාලට තේරුම් කරන්න ඕනේ. වැඩ කරන්න යන වෙලාවට ඔයා ඇවිල්ලා ඔය වගේ ප්‍රශ්න අහන එක නම් හොඳ දෙයක් තමයි. ඕ ඉතින් ඒක එහෙම වෙන්න එපා මේකත් ඒකේ කොටසක් නේ. ආයෙත් පටන් ගත්තත්. එයා වැඩ කරන මං විදිහ බලන්න. කියවනේ මට නම් එයා වැඩ කරන විදිහ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අපිට දැන් කරන්න තියෙන්නේ යාගේ අම්මයි තාත්තා එක්ක කතා කරලා කොහොම හරි යාට තායිලන්ත යන්න අවසර අරන් දෙන එක. නියමයිනේ. එහෙනම් මම යන්න. දැන් ඕක කතා කරලා වැඩක් නැහැනේ. එයාට කරන්නේ මොකද්ද කියලා කියන්න. පොඩ්ඩක් ඕක නවත්ත ගන්නවා. ඔය ගැන හොයනවට වඩා අපිට තව මෙතන කරන්න වැඩ තියෙනවා. හරි දැන් ඔයානේ හැමදේම දන්නේ. මං කතා මං කියන දේ ඔයාලට තේරෙන්නේ නැද්ද? මං ඔයාලට කියන්න හැදුවේ ඒක නෙවෙයි. කට වහගෙන මොකක් ඉන්නට. හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ. වෙලාවක් තිබුණොත් කතා කරන්න. අපි ඒක හොයාගමු. අපි ඉදිරිය යමු. Okay. කවුද මේ වගේ ඉන්නේ? තෑන්ක්ස් ජෝන්. හැම වෙලේම ඔයා වෙලාවට බඩු ටික දෙනවා. ජෝන් හැම දෙයක්ම හොඳින් නේද? ඔව් හොඳයි. මීට කේ ටිකක් වැඩ වැඩි. ඒකයි I'm sorry. අම්මේ යාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මම නම් හිතන විදිහට ගෙදර ප්‍රශ්නයක් වගේ. එයා පාඩුවේ හිටපු දෙයක්. Hi. Nice to meet you. Sorry. ඇත්තටම මන් දන්නේ හරියටම ඔයා නම් දක්ෂයි ගොඩක් මේ භාෂාවට. sorry ඇත්තටම මන් දැනන් හිටියේ නෑ ඒකට කමක් නෑ එහෙම උත්සාහ කරපු එක හොඳයි. හැබැයි ඉතින් මේක ඔයා ටිකක් ඉගෙන ගන්න වෙලාව අරගෙන. ලිප්ස් රීඩින් හොඳටම තියෙන්න ඕනේ. sure ප්‍රශ්නයක් නෑ. ඔයා මං ගැන ඔත්තු බලනවද? ඇයි? ඔත්තු බලනවම නෙමෙයි ඉතින්. ඔයා රූබි නේද? මම ඔයා ගැන අහලා තියෙනවා. හොඳ දේවල් වෙන්න ඇති. ගොඩක් ඒවා. ගොඩක් ඒවා කිව්වේ. සමහර අය ඔයාගේ හොඳ දේවල් කියනවා. අනික් අය ඔයාගේ වැරදි කියනවා. ඒකටත් හේතුවක් තියෙනවා. හැමෝගෙම වැරදි තියෙනවානේ. ඔව් ඉතින් ඩැනා කමොන් අපි යන්න ඕන. මං ගිහින් එන්න. පස්සේ හම්බවෙමු. දැම්මත් යන්නද? මේක නම් මාර්ම රසයි. මන් දන්නවා පුදුම දවසක් අද. ඕ අර අද්භූත නම තමයි ඩ්‍රූවින් උවන්යා. ඒකන ටිකක් මං හොයාගත්තා. පේන විදිහට නම් ඒක අලයිලන්ඩ් වල පරණ ගම්මානයක්. ගොඩ කාලෙකට කලින් ඒක අතෑරලා දාලා. හැබැයි ඒක කඳු මුදුනක තිබ්බ හොඳ ශාස්ත්‍රීය තැනක්. හැබැයි දැන් නම් එතන තින්නේ නටබුන්න විතරයි. තව මොනවද? ඔව් තව මම හොයාගත්තා එතන. මං කිව්වේ කෑම ගැන. ඔයා කතාව දිගටම කියන්න. ඔව් හරි. thank you.
කොහොමාරි ඒක අතෑරලා දාලා තියෙන්නේ 850 ගණන් වල අයිලන්ඩ් වල සාගත කාලේ. ඒ කාලේ නේද එමරල්ඩ් හොයාගත්තේ? ඔව් ඒ කාලේ තමයි. ඉතින් ග්‍රෑන්ඩ් පාට මොකක්ද එතනත් එක්ක තියෙන සම්බන්ධය? අයියා ඒක ගැන එච්චර හෙව්වේ? අනේ මන්දා. මගේ තාත්තා ගොඩක් දේවල් හිතේ තියාගෙන ඉන්නව විතරයි. දැනුත් එහෙමම තමයි. මට හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා වගේ. මටත් හිතෙනවා. මන් දන්නේ නෑ මිනිස්සු එහෙම අපි ගැන හිතන්නේ කියලා ඒ වුණත් ඒ විදිහට හිතන එක අපිට හොඳයි. හරි. ඒත් අපි ඒක එලට කියන්න ඕනේ. මේ හැමදේම වැරදි වැටහීම්. කියන්න ඕනේ තමයි ඒ වුණත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මිනිස්සු නිකන් හරි හිතුවොතින් මේක අපේ වාසියට හදපු කටකතාවක් කියලා. ඔව්. ග්‍රේට් ඔරයිලි බේකින් හයිට්ස්. එහෙමුණත් අපේ හොඳ නම නිකම්ම හේදිලා යනවා. මම මේක විසඳන්නම්.